වර්තමාන සමාජයේ කාන්තා පිරිමි භේදයකින් තොරව බොහෝ දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි අකලට හිසකෙස් ගැලවී යාම. ඒ වගේම තමයි හිසකෙස් වර්ධනය අඩුවීම වගේ ගැටලු. ඉතින් මේ ගැටලු වලට විසඳුම හොයාගෙන අද දවසේ Gold Viral රූපවාහිනී වැඩසටහනෙන් අපි මේ විදියට අවිල්ලා ඉන්නවා කුරුණෑගල Skin Pro Skin Clinic එකට. ඒ වගේම තමයි මේ සම්පූර්ණ වැඩසටහන නරඹන්න නම් ඔයා අනිවාර්යෙන්ම අපේ Gold Viral Facebook page එකේ වගේම තමයි TikTok account ඒ වගේම YouTube channel එක subscribe කරන්න, follow කරන්න, share කරන්න කියලා ආදරෙන් මතක් කරන ගමන්ම දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා ඔබට. මේ හොඳම දේ ගැන රටටම කියන Gold Viral. ඉතින් අද දවසේ අපි මේ විදියට ඇවිල්ලා ඉන්නේ අතගල්පුර පුරවරේ අංක 1 රූපලාවන්‍ය වෛද්‍ය මධ්‍යස්ථානය වන Skin Pro Clinic එකද. ඒ වගේම තමයි Gold Viral රූපවාහිනී වැඩසටහනෙන් අද දවසේ අපි මේ විදිහට තුන්වෙනි වතාවට තමයි Skin Pro Clinic එකට අවිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි අපි අද දවසේ කතා බහ කරන්නේ ඔබේ හිසකෙස් යාමේ ගැටලු, ඒ වගේම තමයි හිසකෙස් වර්ධනය කරගන්නට තිබෙන හොඳම ප්‍රතිකාර ක්‍රම, ඒ වගේම තමයි හැමෝම හොයන PRP ට්‍රීට්මන්ට් එක සිදු කරන ආකාරය සජීවීවම ඔබට පෙන්වන්නට. ඉතින් අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා Skin Pro Skin ආයතනයේ කළමනාකරන අධ්‍යක්ෂකයා, ඒ වගේම තමයි වසර ගණනාවකම වෛද්‍ය ශාස්ත්‍රයේ වෛද්‍යවරියක් ලෙස කටයුතු කරන වගේම කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් ලෙස කටයුතු කරන ප්‍රවීණ රූපලාවන්‍ය වෛද්‍ය සත්සරණී ඉලංගකෝන් මහත්මිය. අයිබෝන් අපිට. අයිබෝන්. අපි දැන් සූදානම් වෙන්නේ PRP ට්‍රීට්මන්ට් එක සිදු කරන ආකාරය සජීවීවම ඔබට ඉදිරිපත් කරන්නට. ඉතින් ඒ නිසා වෙන්න මම මේ වෙලාවේ ඉන්නේ ප්‍රතිකාරය සිදු කරන ස්ථානයේ. ඒ වගේම තමයි PRP ට්‍රීට්මන්ට් එක පිළිබඳව මීට පෙර ආතුවත් අපි බොහෝ කරුණු කාරණා ඔබත් සමග කතා බහ කරලා තියෙනවානේ. ඉතින් වෛද්‍යතුමිනි මම කැමතියි ඔබතුමියගෙන් දැනගන්න. මේ විදිහට මේ PRP ට්‍රීට්මන්ට් එකක් සිදු කරන්නේ මොන වගේ ප්‍රතිකාර ක්‍රම සඳහාද? PRP කියන ප්‍රතිකාර ක්‍රමය අපි විවිධ දේවල් සඳහා දැන් වෛද්‍ය විද්‍යාවේදී භාවිතා කරනවා. එක් අවස්ථාවක් තමයි හිසකෙස් යන්නේක අඩු කරලා හිසකෙස් වර්ධනය තවත් වැඩි කරන්න පුළුවන්, වොලියුම් එක වැඩි කරන්න පුළුවන් මේ ප්‍රතිකාරය මගින් ගැහැණු පිරිමි දෙගොල්ලටම පාවිච්චි කරන්න පුළුවන් මේ ප්‍රතිකාර ක්‍රමය. ඊටත් අමතරව අපිට පුළුවන් ඇක්නි වලවල් සහ ඇක්නි ස්කාර්ස් වගේ තියෙන අයට මේ PRP ප්‍රතිකාර ක්‍රමය මගින් සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ ප්‍රතිකාර ක්‍රම සඳහා තමයි අපි PRP වැඩිපුරම භාවිතා කරන්නේ. හොඳයි. අපි දැන් දැක බලා ගමු PRP ට්‍රීට්මන්ට් එක කොහොමද සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව. ඉතින් මේ මම කැමතියි ડોක්ටර් දැනගන්න මුලින්ම මූලික පියවර මොකක්ද මේ PRP ට්‍රීට්මන්ට් එකේ? මූලිකවම අපි කරන්නේ ඉස්සෙල්ලාම නම්බින් ක්‍රීම් එකක් ඇප්ලයි කරනවා ස්කැල්ප් ඒරියා එකට. ඊට පස්සේ තමයි අපි ප්‍රතිකාර ක්‍රමය කරන්න පටන් ගන්නේ. විනාඩි කිහිපයක් තිබීමෙන් අනතුරු. මధుමාලි මුලින්ම අපි නම්බින් ක්‍රීම් එක ඇප්ලයි කරමු මෙයාට. දැන් අපි ආයේෂා මේ බෙහෙත් එක දැන් අපි ආලේප කරා ස්කැල්ප් එකේ. අපි මේ විදිහට මේක පැය භාගයක් විතර තියන්න අරිනවා. හොඳයි. මේක දකින්නකොට මට පොඩි ගැටලුවක් මතුවුණා. ඇත්තටම අයි ડોක්ටර් මේ බෙහෙත් එක ඇප්ලයි කරන්නේ? ඔව් ඇත්තටම දැන් අපි PRP ප්‍රතිකාර ක්‍රමයේදී බොහොම සියුම් සිරින්ජ් එකක් භාවිතා කරලා ඒ PRP අපි ඉන්ජෙක්ට් කිරීමක් සිදු කරනවා. ඒ අවස්ථාවේදී ක්ලයන්ට් කිසිම වේදනාවක් එන්නේ නැති විදියට වෙන්න තමයි අපි නම්බින් ක්‍රීම් එක ගාලා පැය භාගයක් තියලා කරන්නේ. යාට කිසිම අපහසුතාවයක් නොවන විදියට. හොඳයි. දැන් ඔබ මේ දකින්නේ PRP ට්‍රීට්මන්ට් එක සිදු කරන ආකාරය. ඉතින් මේ බොහෝ දෙනෙක්ට මතුවලා තියෙන ගැටලුවක් තමයි දැන් මේ PRP ට්‍රීට්මන්ට් එකක් කළාට පස්සේ සංකූලතා එහෙම නැත්නම් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. මොකක්ද ඒ ගැන කියන්නේ? නෑ ආයේෂා, ඇත්තටම PRP වලින් නම් කිසිම සංකූලතාවයක් ඇති වෙන්නේ නැතිම තරම්. ඒ මොකද තමන්ගේම රුධිරය අරගෙන ඒ මගින් ප්ලාස්මා වෙන් කරලා අරගෙන ඒට අපි growth factors add කරලා තමයි ඉන්ජෙක්ට් කිරීමක් සිදු කරන්නේ. ඉතින් අමතර දේවල් මොනවත් මේකට included නැති හින්දා අතුරු ආබාධ වගේ දේවල් වෙන්න පුළුවන්, ඇලර්ජි එකක් වගේ දෙයක් නේ. ඒ වගේ දේවල් නම් වෙන්නෙම නැති තරම් මේ ප්‍රතිකාරය. හොඳයි. දැන් ඔබ මේ දකින්නේ ක්‍රීම් එක ඇප්ලයි කරලා විනාඩි කිහිපයකට පස්සේ. ඒ වගේම තමයි දැන් අපි සූදානම් මොහුගෙන් PRP ට්‍රීට්මන්ට් එක සඳහා රුධිරය ලබා ගන්නට.
දැන් අපි කරන්නේ මයික්‍රෝ නීඩ්ලින් ප්‍රතිකාරය. මේ මගින් තවදුරටත් PRP තරලය හිස් කබලට ඇබ්සෝබ් වීම පහසු කිරීමක් තමයි සිද්ධ කරන්නේ. මේ උපකරණය මගින් මයික්‍රෝ චැනල්ස් හදනවා අපේ ස්කැල්ප් එකේ. ඒ මගින් අපි දැන් මේ දාන PRP තවදුරටත් ස්කැල්ප් එකට ඇබ්සෝබ් වෙනවා. දැන් අපි මයික්‍රෝ නීඩ්ලින් කරලා ඉවරයි ස්කැල්ප් එකට. දැන් අපි ක්ලීන් කරගමු. ඉතින් අද දවසේ ඔබ දකින්නට ඇති PRP ට්‍රීට්මන්ට් එක සිදු කරන ආකාරය. දැන් ට්‍රීට්මන්ට් එක කරලා ඉවරයි. මං හිතුවා මේ පේෂන් එක කතා කරන්න ඕනි කියලා මේ ගැමන මහත්මයා ඉන්නවා. ඉතින් මේ ඔබට මොන වගේ ෆීලිං එකක්ද දැනුනේ මේ ට්‍රීට්මන්ට් එක කරන අතරතුර? වේදනාවක් දැනුණාද? ඔව් ඇත්තටම මටත් තිබ්බ ලොකුම ගැටලුව මේක වේදනාකාරී දෙයක් වේද කියලා. ඇත්තටම එහෙම ගැටලුවක් තිබ්බේ නැහැ. සාමාන්‍ය විදිහට මට ඉන්න පුළුවන් වුණා. හොඳයි. දෙවනි වතාවට තමයි ඔබ මේ ට්‍රීට්මන්ට් එක කරන්නේ. ප්‍රතිඵලයක් තියෙනවද? ඔව් ඇත්තටම ප්‍රෙස්ක්‍රිප්ෂන් එක කරන්න කලින් මගේ ලොකුවටම හෙයා ලොස් වුණා. නාද්දි එහෙම අතට සෑහෙන ප්‍රමාණයක් ආවා. ඉතින් මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකෙන් පස්සේ මට ඒක සෑහෙන දුරට නතර වුණා. දැන් යන්නෙම නැති තරම්. ඉතින් මම ඊට වැඩි දුර දෙයක් බලාපොරොත්තු වෙන තමයි දැන් සෙකන්ඩ් සෙෂන් එකට ආවේ. මම හිතනවා ඊළඟ ස්ටෙප් එකේදී මගේ හෙයා රීග්‍රෝත් වෙලා මීට වැඩි දෙයක් වෙයි කියලා. හොඳයි. මේ ඔහුගේ දෙවෙනි වතාව. ඉතින් මේ ડોක්ටර් මම කැමතියි ඔබතුමියගෙන් දැනගන්න. දැන් මේ පේෂන් කෙනෙක් මේ විදිහට PRP ට්‍රීට්මන්ට් එකක් කරනවා නම් කොයිතරම් වාර ප්‍රමාණයක් කරන්න ඕනේද සහ මේ ට්‍රීට්මන්ට් එක ළඟම කරාට කමක් නැද්ද? අපි ඒ ගැන කතා කරමු. ඔව් ආයේෂා, ඇත්තටම මේ ප්‍රතිකාර ක්‍රමය මම නිර්දේශ කරන්නේ සාමාන්‍යයෙන් සෙෂන්ස් 4ක්වත්, ඒ කියන්නේ මාසෙකට එකක්, මාස 4ක් කරන්න ඕනේ උපරිම මේ ප්‍රතිකාරයේ ප්‍රතිඵලය ලැබෙන්න නම්. ඒ වගේම ආයේෂා දැන් තමන්ගේ රුධිරය අරගෙනනේ අපි මේක කරන්නේ. එතකොට ඉතින් වාර ගාන කීපයක් වුණත් බය වෙන්න හේතුවක් නැහැ. කිසිම ආසාත්මිකතාවයක්වත් අතුරු ප්‍රතිඵලයක්වත් එන්නේ නැහැ මේ මගින්. ඒ වගේම ගොඩක් කාන්තා සහ පිරිමි බොහෝ අය මේක දැන් සස්ටේනබ්ලි තියාගන්න අවුරුද්දෙන් අවුරුද්ද කරන්න පෙළඹිලා තියෙනවා. PRP එක මාස 4 කරාට පස්සේ ඊළඟ අවුරුද්ද එකක්. ඒ විදිහට අවුරුද්දෙන් අවුරුද්ද ගොඩක් අය ඒක කරගෙන යනවා. හොඳයි. අද දවසේ මේ PRP ට්‍රීට්මන්ට් එක අතරතුරේදී මට තවත් පොඩි ගැටලුවක් මතුවුණා ડોක්ටර්. ඒ තමයි මේ දැන් බොහෝ දෙනෙක් ඉන්නවා රුධිරය ගන්නවට බයයි. තවත් සමහර අය රුධිරය ගන්නවට කැමති නැහැ. ඉතින් මේ වගේ අයට මොන වගේ ප්‍රතිකාර ක්‍රමයක්ද තියෙන්නේ? අලුත් ප්‍රතිකාර ක්‍රම තියෙනවද? ඔය ඇත්ත. ගොඩක් දෙනෙක් බිය වෙනවා තමන්ගේ රුධිරය ගන්නවා කිව්වහම බයයි සමහරු. ඒ කියන්නේ නීඩල්ස් වලට බය කට්ටිය ඉන්නවා. ඉතින් ඒ අයට දැන් ඩිවලොප් කරපු අලුත් ක්‍රම තියෙනවා. ස්ටෙම් සෙල්ස් කල්චර් එක තියෙනවා. එහෙම නැත්නම් එක්සෝසෝම්ස් කියලා තියෙනවා. මේ හෙයා එකටම ස්පෙસિෆිකලි හදපු බෙහෙත් වර්ග තියෙනවා. ඒව පාවිච්චි කරලා අපිට හෙයා ලොස් එකට ට්‍රීට්මන්ට් කරන්න පුළුවන්. හොඳයි. ඉතින් අද දවසේ අපි මේ විදිහට කතා බහ කරේ PRP ට්‍රීට්මන්ට් එක පිළිබඳව. ඒ වගේම තමයි ඔන්න ඔබට සුභාරංචියක් තියෙනවා. ඔබ කුරුණෑගල අවට ඉන්න කෙනෙක් නම් ඔබ කාන්තාවක් වෙන්න පුළුවන්, ඔබ පුරුෂ පාර්ශවයේ කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට හෙයා ලොස් ගැටලුව තියෙනවා නම් ඔන්න ඔබට පුළුවන්කම තියෙනවා PRP ට්‍රීට්මන්ට් එකක් කරගන්න. ඉතින් ડોක්ටර් මම කැමතියි මේ ඔබතුමියගෙන් දැනගන්න. දැන් කුරුණෑගල සහ කුරුණෑගල අවට ඉන්න කෙනෙක්ට මේ හෙයා ලොස් ගැටලුව තියෙනවා නම් කුරුණෑගල හෝ කුරුණෑගල අවට ඉන්න කෙනෙක්ට ස්කින් ප්‍රෝ ක්ලිනික් එකෙන් ලබා ගන්න පුළුවන් මොන වගේ ප්‍රතිකාර ක්‍රමද? ඔව් ආයේෂා, මේ අපි ළඟ තියෙන එක් ප්‍රතිකාර ක්‍රමයක් විතරයි. අපි ළඟ නවීන තාක්ෂණයත් එක්ක යන ගොඩාක් බියුටි එක සම්බන්ධ ගැටලු තියෙන අයට ප්‍රතිකාර දැන් අපි සිද්ධ කරනවා ස්කින් ප්‍රෝ ආයතනයේ. දැන් අපි අවුරුදු 5ක් විතර තිස්සේ අපි ක්ලිනික් එක පවත්වාගෙන යනවා. ඔබට අවශ්‍ය සියලුම රූපලාවන්‍ය සම්බන්ධ වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ක්‍රම, නවීන ප්‍රතිකාර ක්‍රම අපෙන් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ලේසර් ප්‍රතිකාර ක්‍රම, ඇන්ටි ඒජින් ප්‍රතිකාර, ත්‍රෙඩ් ලිෆ්ටිං, ෆිලර්ස්, ඇන්ටි ඒජින් ප්‍රතිකාර, ඒ දේවල් සියල්ලක්ම කරගන්න පුළුවන්. ඇක්නි සඳහා ප්‍රතිකාර කරනවා අපි. ගොඩක් ගැටලුවක් තියෙනවා කට්ටියට. ඉතින් පැමිණෙන්න අපේ ආයතනයට ප්‍රතිකාර, නවීන ප්‍රතිකාර ක්‍රම කරගන්න පුළුවන්. ඉතින් අද දවසේ අපි මේ විදිහට PRP ට්‍රීට්මන්ට් එක පිළිබඳව බොහෝ කරුණු කාරණා කතා බහ කළා. ඔබ කුරුණෑගල සිටින කෙනෙක් නම් එහෙම නැත්නම් කුරුණෑගල ආවට එහෙමත් නැත්නම් ඔබ ලංකාවේ කොහේ හිටියත් ඔබටත් ගැටලුවක් තියෙනවා නම් ඒ වගේම තමයි කාන්තා පිරිමි ભેදයකින් තොරව PRP ට්‍රීට්මන්ට් එකක් කරගන්න අවශ්‍යයි නම් ඔන්න ඔබට හැකියාව තියෙනවා අතකල්පුර පුරවරේ ස්කින් ප්‍රෝ ක්ලිනික් එකෙන් PRP ට්‍රීට්මන්ට් එකක් කරගන්න. ඉතින් ඔබ සඳහන් කරන්න ඕන ලිපිනය සහ දුරකථන අංක. ලිපිනය සඳහන් කරන්න ඕන නම්බර 101 විල්ගොඩ පාර කුරුණෑගල. මම සඳහන් කරන්න ඕන දුරකථන අංකය 070.305.775. මතකයි නේද? ඔබගේ හිසකෙස් යෝමේ ගැටලුව සහ හිසකෙස් වර්ධනය කරගන්නට
PRP ට්‍රීට්මන්ට් එකක් කරගන්න ඇතකල්පුර තියෙන හොඳම තැන ස්කින් ප්‍රෝ ස්කින් ක්ලිනික්.